අපි හදන්න යන්නේ චයිනීස් කෑමක්. ඒ තමයි ස්ටීම් බන්ස්. ඉතින් ලංකාවේ විදිහට අපි ස්ටීම් බන්ස් හදන්න යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ස්ටීම් බන්ස් හදන්න චිකන් වලින්. හැබැයි අද අපි යන්නේ තම්බපු මාළු වලින් තමයි ස්ටීම් බන්ස් හදන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි හදමු ස්ටීම් බන්ස්. ඉතින් ලංකාවේ ක්‍රමයට තමයි අපි ස්ටීම් බන්ස් හදුවේ. ඉතින් මේ හරිම සොෆ්ට් එකට තියෙනවා. මේ බලන්න. ඇතුළත් හරිම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් අපි බලමු මේක කොහොමද අද අපි හදන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම අපිට මේක හදන්න ඕනේ වෙන්නේ පාන් පිටි. ඉතින් පාන් පිටි ගන්නවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම පැකට් කරපු පාන් පිටි එකක්ම ගන්න. ඉතින් අපිට පාන් පිටි ඕන ග්‍රෑම් 600ක්. ඒ කියන්නේ කෝප්ප වලින් ගත්තොත් කෝප්ප 2කමාරක් අපිට පාන් පිටි වලින් ඕන. අපි ඉස්සෙල්ලාම පාන් පිටි ටික මැනගමු. මේ ග්‍රෑම් 600ෙන් අපිට ස්ටීම් බන්ස් හදන්න පුළුවන් 16ක්. ඉතින් ඔයාලා ගෙදර ඉන්න කට්ටියගේ ප්‍රමාණය අනුව මේක අඩු වැඩි කරගන්න පුළුවන්. අපේ ගෙදර ටිකක් කට්ටිය වැඩි. ඒ වගේම තමයි මේ වගේ එකක් හැදුවාම ගොඩක් කනවා. ඒක නිසා අපි ග්‍රෑම් 600ක් ගත්තා. ඉතින් ඒ වගේම තමයි මේ වෙලාවේදී අපිට තව ඕන ස්ටීම් බන්ස් හදන්න ඊස්ට්. ඔයාලා ගන්නකොට වියලි ඊස්ට් ගන්න. වියලි ඊස්ට් තේ හැඳි 2කමාරක් ඕන. ඒ වගේම මේකට අපි ඊස්ට් ඇක්ටිව් කරගන්න සීනි තේ හැන්දක් දානවා. ඉතින් මේ සීනි දැම්මයි කියලා කිසිම වෙලාවක ඊස්ට් අපේ මේ ස්ටීම් බන් එකට පැන් රහක් එන්නේ නැහැ. ඒ වගේම තමයි ඊළඟට ඕන අනිවාර්යයෙන්ම ලූක් වෝම් වෝටර්. ඒ කියන්නේ මද රස්නේ උණු වතුර අපිට ඕන. ඉතින් මද රස්නේ උණු වතුර කෝප්පයක් අපි කෝප්පෙකුයි තව කෝප්ප කාලකුයි ඕන. එහෙම නැත්නම් මිලිලිටර් 300ක් අපි හදා ගන්න ඕන. කෝප්පයක් ඇඩ් කරා. මේ ඊට පස්සේ දැන් අපි ඉතුරු කෝප්ප කාලත් දා ගන්නවා. ඉතින් මේක අපි චුට්ටක් වෙලා පැත්තකින් තියලා තියමු. මේක ඇක්ටිව් කර වෙනකන්. අපි මේක ඔයාලා ඉන්ස්ටන්ට් ඊස්ට් ගත්තත් මේක අපි චුට්ටක් ඇක්ටිව් වෙනකන් තියන්න ඕන. මොකද කියනවනම් සමහර වෙලාවට ඒ ඊස්ට් එක නරක වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි මේක කෙලිම පාන් පිටියකට දැම්මොත් අපේ පාන් පිටි එක මේ හදන එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. හරි. මේක වහලා විනාඩි 5ක් විතර පැත්තකින් අරන් තියලා තියෙනවා. හරි. දැන් අපි විනාඩි 5ක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු අපේ ඊස්ට් එක ඇක්ටිව් වෙලාද කියලා. අපේ ඊස්ට් එක හොඳටම ඇක්ටිව් වෙලා තියෙන. ඉතින් මේ විදිහට ඊස්ට් එක ඇක්ටිව් වුණායින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ අපේ පාන් පිටියකට ලුණු තේ හැඳි 1කමාරක් ඇඩ් කරන්න. ලුණු තේ හැඳි 1කමාරක් දාන්න. ඉතින් මල්ලි ලුණු තේ හැඳි දායි. හරි. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරලා අපි මේකට ඊස්ට් ටික එකතු කරගමු. කියන්නේ මේක හැඳි ගන්න ගමන් එකතු කරන්න. ටික ටික දදා එකතු කරන්න. මොකද සමහර පාන් පිටි වලට වතුර ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ ටික දාලා බලන්න මේ ඔයාලගේ පාන් පිටියකට මේක මේ වතුර ප්‍රමාණය ඇති වෙයිද කියලා. එහෙම නැති වුණොත් චුට්ටක් එකතු කරගන්න වෙනවා. ඉතින් හැන්දකින් එකතු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් අතින් එහෙමත් නැත්නම් ඔයාලට තියෙනවා නම් මික්ස්චර් එක ඒකේ විනාඩි 8ක් මේ ඩෝ එක හොඳට නීට් කරගන්න. අපේ මේ ඩෝ එකට වතුර ටිකක් මදි වගේ. ඒක නිසා අපි වතුර කෝප්ප කාලක් විතර ටික ටික එකතු කරගමු. දැන් ඔයාලට පෑන්ට්‍රි টොප් එකක් හරි එහෙම නැත්නම් මෙහෙම ඩෝ එක අනන
බෝඩ් එකක් හරි තියෙනවා නම් ඒකට පාම් පිටි ටිකක් ඉහලා දැන් අපි ඩෝ එක අනා ගන්න ඕන. ඉතින් මේ විදිහට අපි ඩෝ එක විනාඩි 8ක් 10ක් හොඳට අනා ගන්න ඕන. ඉතින් ඔයාලගේ මික්ස්චර් එකේ අනනවා නම් ඒත් විනාඩි 8ක් 10ක් විතර හොඳට අනන්න. ඒ වගේම තමයි මේ වෙලාවට අපි මේකට බටර් එකතු කරන්න ඕන. බටර් මේස හැඳි දෙකක් අපි මේකට එකතු කරනවා. ඉතින් මේ බටර් ටික හොඳට මේකට හොඳට මේ එකතු වෙලා හොඳට නීට් කරගන්න ඕන. ඉතින් ඔයාලගේ බීටර් එකේ කරනවා නම් මේක ඒ වෙලාවට බටර් එක ඔයාලගේ බෝල් එකේ හැමතැනම ගෑවෙන්න පුළුවන්. ඒ වෙලාවට බීටර් එක නවත්තලා බටර් ටික ඔයාලගේ ඩෝ එකට හැන්දකින් ආය පාරක් එකතු කරගන්න. ඉතින් ටිකක් ලෙස්සනවා වගේ වෙනවා. හැබැයි ඒක ටික වෙලාවකින් නැතුව යනවා. ඉතින් මේ විදිහට හොඳට නීට් කරගත්තාම ඔයාලට හොඳ ඉලාස්ටික් ඩෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. විනාඩි 8ක් 10ක් දිගටම මේ විදිහට හොඳට නීට් කරගන්න. ඉතින් මම අද මල්ලි ඉන්න දවසම බලාගත්තේ ඔයගලන්ට ඩෝ එකක් අනන්න. මොකද මගේ ගෙදරදී හැමදාම ඩෝ එක නීට් කරන්න මල්ලි. ඉතින් මේ එයා ගෙදර ඉන්න දවසක්ම බලලා තමයි අද මම මේ රෙසිපි එක තෝරගත්තේ ඔයාලට ගෙන්න. මට ඔයාලට මොකද කියන්න බැරුව ගියා. ඔයගොල්ලෝ මේකට ගන්න බටර් එක මීට කලින් ටික වෙලාවකට කලින් අරන් තියන්න. මොකද අපි කාම රෝෂ්ණත්වයේ තියෙන බටර් තමයි මේකට දාන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් විනාඩි 5ක් විතර අපි නීට් කරා. ඉතින් එතකොට මේ බටර් ගතිය නැතුව ගිහිල්ලා හොඳට මේ බටර් ටික මේ ඩෝ එකට ඇබ්සෝබ් කරගෙන මේ ඩෝ එක හරිම සොෆ්ට් වෙලා තියෙනවා. ඉතින් 10ක් යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි හොඳට ඉලාස්ටික් ඩෝ එකක්, හොඳට ඉලාස්ටික් වෙච්ච ඩෝ එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මේ වගේ හොඳට ඔයාලා අතින් මේව කරනවා නම්, අතින් නීට් කරනවා නම් ඩෝ එක මේ විදිහට හොඳට අතින් නීට් කරගන්න. හරි. දැන් අපි විනාඩි 8ක් විතර මේ ඩෝ එක අනාගෙන තියෙන්නේ. දැන් අපි බලමු මේ ඩෝ එක ඇද්ද කියලා. ඉතින් ඔයාලට මේ ඩෝ එක හැදිලා ඇද්ද කියලා බලා ගන්න හොඳම ක්‍රමයක් තමයි මේ ඩෝ එක අපි මෙහෙම කරලා ඇඟිල්ලෙන් කොහොම තද කරාම මේ ඩෝ එක මේ බවුන්ස් බෑක් වෙනවා පේනවා නේද? ඒ කියන්නේ මේ ඩෝ එක යථා තත්ත්වයටපත් වෙනවා නම් මේ ඩෝ එක හැදිලා ඇති. මේ බලන්න. මේ ආය පාරක් ඒක තිබ්බ තැනටම වගේ ආපහු එනවා. ඉතින් දැන් මේ කියන්නේ මේ ඩෝ එක දැන් ඇති ඇනිලා කියලා. ඉතින් ඒ වෙලාවට අපිට දැන් කරන්න තියෙන්නේ වාදනයකට බටර් ටිකක් මෙහෙම යටින් යන්තම් චුට්ටක් ගාලා ඉතින් දැන් මේක මේ ඩෝ එක රෙස්ට් කරන්න තියෙනවා. ඉතින් මේක විනාඩි අපි කියමු මේ පැත්තේ දැන් මේ වෙලාවට ටිකක් සීතලයි. ඉතින් ඒ නිසා අපි පැය එකහමාරක් විතර අපිට සමහර වෙලාවට තියන්න බෑ. ඉතින් ඔයාලගේ පැත්ත අනුව ටිකක් වෙනස් වෙනවා. මොනවා වුණත් ඔයාලා අනිවාර්යයෙන්ම මේක ඩබල් සයිස් වෙනකල්. ඒ කියන්නේ මේක දෙගුණයක් වෙනකල් තියන්න. ඉතින් බලන්න මේක දෙගුණයක් වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් අපි මේ කුඩිනුත් චුට්ටක් බටර් ටිකක් ගාගමු. තෙල් ගෑවත් කමක් නැහැ මේ වෙලාවට. මොකද අර උඩ ක්‍රස්ට් එක වගේ බැඳෙන එක නවත්තන්නයි අපි එහෙම කරන්නේ. ඉතින් අපි මේක හොඳට වහලා තියමු. මේක ඩබල් සයිස් වෙනකල්. හරි. මේක දැන් අපි මේ විදිහට හොඳට තද වෙන්න වහලා තියෙනවා. හරි. දැන් ඊළඟට අපි ලෑස්ති කරගන්න ඕන මේක ඇතුලේ ෆිලින් එක. ඉතින් ෆිලින් එකට අපි මොනවද ඕන කියලා දැන් බලමු. හරි. අපි බලමු දැන් මේ ෆිලින් එක හදන්න ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. ඉතින් අපිට ඕනේ වෙන සෝයා සෝස් ඕන අනිවාර්යයෙන්ම, තක්කාලි සෝස් ඕන. චයිනීස් කෑමක් හදනවා නම් අනිවාර්යයෙන්ම සෝයා සෝස් දානවා. ඉතින් ඒ වගේම තමයි අපිට ඕන ලීක්ස්. මම ලීක්ස් ගහක් මෙතන අරන් තියෙන අලගෙඩි දෙකක්. තම්බන අපි අර ලම්ස් හිටින්න පොඩි කෑලි හිටින්න පොඩි කරගෙන තියෙන්නේ මේක. ඒ වගේම තමයි කැරට් මේ වගේ පොඩි කොටු කපලා තියෙන්නේ. ඒ වගේම ලූණු පොඩියට කපලා තියෙන ලූණු එක ගෙඩියක්. සෙලරි. ඒත් එක්කම අපිට තව ඕන වෙනවා
අනිවාර්යයෙන්ම මාළු. ඉතින් ඔයාලට මේකට මාළු නැතුව චිකන් හරි ගන්න පුළුවන්. අපේ ගෙදර අම්මා චිකන් කන්නේ නැති නිසා අපි මේකට අද මාළු ගත්තා. ඒ වගේම තමයි චිකන් හරි මාළු හරි තඹගත්ත ස්ටොක් බෝට් එක ඕන. ඒ වගේම ලුණු, ගම්මිරි සහ සුදු ලුණු ගෙඩි 3-4ක් ගන්න. ඉතින් මේවා තමයි අපිට ඕනේ කරන්නේ. ඉතින් අපි මේක හදන්නේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට නිසා තමයි මම අද කැරට්ටුයි අලයි ලීක්සුයි දාගත්තේ. ඔයාලට කැමති දෙයක් මේක ඇතුළට දාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද ඊළඟට හදාගන්නේ කියලා. හරි. දැන් එහෙනම් අපි අපේ දැන් මේ හදාගන්න ෆිලින් එක ටෙම්පරාදු කරගන්න තමයි යන්නේ. ඉතින් මම කලින් ඒකට බටර් දාලා ෆිලින් එක හදාගත්ත නිසාම මම ටෙම්පරාදුවටත් බටර්ම දාගන්නවා. මොකද එතකොට තව ටිකක් රහ වැඩි. බටර් නැත්තම් පොල් තෙල් දාගත්තත් කමක් නැහැ. ඉතින් අපි මේ වෙලාවේදී අපේ ලිප ඔන් කරලා තියෙන්නේ. ලිප ඔන් කරලා ඉවර වෙලා අපි දැන් බටර් දාගන්නවා. ලිප මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න මීඩියම් හීට් එකේ. දැන් අපි මේකට ලුණු ටික එකතු කරගමු. මම ඔයාලට තව එක ටිප් එකක් කියන්න. ඔයාලට ලුණු ඉක්මනින්ම බැද ගන්න ඕන නම්, කියන්නේ අපි මේක අපි කියන golden brown කියලා අපි ලා දුඹුරු පාටට ගන්න ඕන නම් ලුණු ටෙම්පරාදු කරද්දී අපි ලුණු ටිකක් මේකට එකතු කරන්න ඕන. මේ වෙලාවේදී ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. එතකොට ඉක්මනටම ලුණු ටික ලා දුඹුරු පාටට හැරෙනවා. හරි. දැන් ඔයගලන්ට පේන ඇති මේ අපේ ලුණු ටික හුඟක් දුඹුරු පාට වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවට අපි අපේ සුදු ලුණු ටිකත් එකතු කරගන්නවා. ඉතින් සුදු ලුණු ටිකත් එකතු කරලා ඉවරලා ඒක චුට්ටක් විතර ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්න. ඉතින් සුදු ලුණු ටිකත් එක්කම අපි ඊළඟට දානවා අපේ සෙලරි ටික. මොකද සෙලරි වල රහ අපේ එළවලු වලට එකතු වෙන්න ඕන නම් ඒක ටිකක් කලින් එකතු කරගන්න ඕන. ඉතින් මේ වෙලාවේදීම අපි සෙලරි ටිකත් මේ විදිහටම එකතු කරගන්නවා. ඒත් එක්කම අපි අපේ කැරට් ටිකත් එහෙමම දාගන්නවා. ඉතින් මේ ටික එකට එකතු කරාම මේවා සාමාන්‍යයෙන් ටෙම්පරාදු වෙද්දී මේවේ රස එකට එකතු වෙනවා. ඉතින් මේක ගොඩාක් ටෙම්පරාදු කරගන්න එපා. මොකද කියනවා නම් මේක අපි ආය පාරක් ස්ටීම් කරගන්න. ඒ කියන්නේ අපි මේක තඹ ගන්නවා. ඉතින් මේක වැඩිපුර ටෙම්පරාදු වුණොත් එහෙම අර රස නැතු වෙනවා. ඒක නිසා ගොඩාක් වෙලා මේ කැරට් ටික නිකන් බෙරි වෙනකල් වගේ ටෙම්පරාදු කරගන්න ඕනේ නැහැ. ඉතින් මේ වෙලාවේදීම අපි මේකට ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්නවා. ඉතින් ඔයාලගේ රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරගන්න. ඉතින් ඔයාලට ඕන නම් මේකට තව මිරිසුත් එකතු කරගන්න පුළුවන්. මේකට තව මිරිස් චුට්ටකුත් එකතු කරගන්න. මොකද ලංකාවේ අපි වැඩිපුර සැරටනේ කැමති. ඉතින් ඒක නිසා අපි මේකට තව ටිකක් මිරිස් චුට්ටකුත් එකතු කරගමු. අපි මේකට මම ටිකක් මේ මිරිස් එක ටිකක් සැර වැඩි. ඒක නිසා මම මේකට තේ හැඳි භාගයක් විතර තමයි මිරිස් එකතු කරගත්තේ. ඔයාලගේ මිරිස් රස අනුව මිරිස් එකතු කරගන්න. ඉතින් අපි මේකට ගම්මිරිසුත් එකතු කරලා තියෙනවා. ඉතින් පොඩි අය කනවා නම් මිරිස් එකතු කරද්දී පොඩක් පරිස්සමින් එකතු කරගන්න. දැන් අපේ කැරට් ටික මේ වෙනකොට ටෙම්පරාදු වෙලා තියෙන. ඉතින් අපි මේ වෙලාවට සොයා සෝස් මේසෙන් දෙකක් විතර අපි එකතු කරගන්නවා. ඒත් එක්කම අපි අපේ තක්කාලි සෝසුත් මේකට ටිකක් එකතු කරගන්නවා. අපේ තක්කාලි සෝස් එක ටිකක් ඉවර වෙලා තියෙනවා. මල්ලි මේ දවස්වල ගෙදර හිටියා. ඉතින් සෝස් එක කාලේ ඉවර වෙනවා. ඉතින් මේක ඊට පස්සේ හොඳට මේ විදිහට කලවම් කරගෙන මේ වෙලාවේදී අපි දැන් එකතු කරගන්නවා අපේ ලීක්ස් ටික. ඉතින් ලීක්ස් ටික ටිකක් අන්තිමටම වගේ එකතු කරගන්න. හරි, දැන් අපි අපේ ලිප ඕෆ් කරලා මේ වෙලාවේදී අපි අපේ තඹගත්ත මාළු ටික එකතු කරනවා. ඉතින් මේ මාළු අපි තඹගෙන තියෙන සාමාන්‍යයෙන් අපි නිකන් මාළු තඹගන්නේ. ඒ විදිහට තමයි මේ මාළු ටික තඹගෙන තියෙන්නේ. ඉතින් ඒකට මාළු එකට කහ ලුණු ඒ වගේම සියඹලා එහෙම නැත්නම් විනාකිරි දාලා මේ මාළු ටික තඹගෙන තියෙන වතුර දාලා
සාමාන්‍ය විදියට. ඉතින් ඒත් එක්කම දැන් අපි මේක මේ විදිහට තියෙද්දි මේ මාළු ටික යන්තම් මොකද අපි මේක ටෙම්පරාදු කරන්නේ නැහැ. මොකද එතකොට මාළු ටිකේ අර තියෙන මොයිස්චර් එක නැතුව යනවා. නිකන් අපේ ෆ්‍රෙෂ් ගතිය නැතුව යනවා. ටිකක් වේලෙන්න බලනවා මාළු ටික. ඒකින්ද තමයි අපි මේ ඩිප් ඔෆ් කරලා මේ මාළු ටික පුතු කරගත්තේ. ඒ වගේම තමයි මේ වෙලාවේදී මම ඔයාලට කලින් කිව්වා මේකට අපි ස්ටොක් වෝටර් එකතු කරගන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේදී අපි ස්ටොක් වෝටර් මේස හැන්දි 2ක් 3ක් විතර එකතු කරගන්නවා. මාළු තඹු වතුර ටික. හොඳට කලවම් කරගන්න. මේක අපි දැන් ටික වෙලාවක් නිමෙන්න තියමු. හරි අපි දැන් තමයි මේකට අල ටික එකතු කරගත්තේ. ඉතින් මේක ටිකක් නිමුණායින් පස්සේ ඉතින් අල ටෙම්පරාදු එකට දාන එක තේරුමක් නැහැ. ඉතින් ටෙම්පරාදු කරලා ඉවරනායින් පස්සේ අපි මේකට අල ටික එකතු කරගන්නවා. ඉතින් එතකොට හොඳට මේකේ දේවල් කලවම් කරගන්න පුළුවන් අල අපිට පස්සේ එකතු කරගත්තා. මොකද මුලින්ම අල එකතු කරගත්තොත් අපිට මේක ටිකක් කලවම් කරගන්න අමාරු වෙනවා. අපි දැන් මේ ටික අපි වෙනම භාජනයකට අයින් කරගමු. ඉතින් එතකොට අපිට ලේසි මේක කොටස් 16කට බෙදා ගන්න. ඉතින් මේක ලස්සන පාටකට තියෙනවා. ඔයාලට පේනවා ඇති. හරිම ලස්සනයි. හරි දැන් අපි බලමු අපේ ඩෝ එක කොහොමද පිපිලා තියෙන්නේ කියලා. දැන් අපිට පැය එකමාරක් ගිහිල්ලා තමයි තියෙන්නේ. මේ වෙනකොට අපේ ඩෝ එක මේ දෙගුණයකට වඩා හොඳට පිපිලා තියෙනවා. ඉතින් මේ දැන් බලමු අපි මේක මොකද කරන්නේ කියලා. ඉතින් අපේ මල්ලි මේකට ඊළඟට කරන දේ පෙන්නයි. අපි මේක ඇතුලේ තියෙන එයා බබල්ස් ටික ඉස්සෙල්ලාම අයින් කරගන්න ඕනේ. ඒක අයින් කරගන්න තියෙන්නේ මේ ඩෝ එක අපි හොඳට ආය පාරක් මේ විදිහට මේ අත තද කරලා මේකේ තියෙන එයා බබල්ස් නැත්තම් මේ වායු ටික වායු බුබුලු ටික ඉවත් කරගන්න. එහෙනම් හොඳට ඉවත් කරලා ඉවර වෙලා අපි නැවතත් මේ ඩෝ එක අපේ ට්‍රේ එකට දාගන්නවා. ඒ කියන්නේ අපි මේක ආය පාරක් පොඩ්ඩක් නීට් කරගන්න තමයි යන්නේ. ඉතින් මේ එකට දාගන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි මේ විදිහට ආය පාරක් හොඳට මේක මේ අත් ගහ ගන්න ඕන. එහෙම නැත්නම් නීට් කරගන්න ඕන. විනාඩි 8ක් විතර. අපි දැන් ඊට පස්සේ දැන් ඔකට නීට් කරගත්තායින් පස්සේ මේක අපි මේ විදිහට මේ දිගටම يعني හොඳ දිගට පටියක් වගේ නිකන් සිලින්ඩර් එකක් වගේ දිගට හදා ගන්න ඕන. ඉතින් අපිට මේවා 16ක් හදා ගන්න පුළුවන් තරමට මේ විදිහට හොඳට එක සමානව හැම පැත්තක්ම දිගට සිලින්ඩර් එකක් වගේ දික් කර ගන්න ඕන. අපි දැන් මේක කොටස් 16කට බෙදා ගන්න තමයි යන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේක කොටස් 16කට බෙදාගෙන ඉමු. දැන් අපි ඉස්සෙල්ලා මේකෙදි මේක අපි එකට එකතු වෙන්නේ නැති වෙන්න අපි මේකට ටිකක් පාන් පිටි ටිකක් ඉහළ ගන්න ඕන. මොකද නැත්තම් මේ ටික ආයෙ එකින් එකට එකතු වෙන්න ඇලෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේකට නැවතත් අපි පොඩ්ඩක් පාන් පිටි ටිකක් ඉහගෙන ඉන්නවා. නැත්තම් මේවා එකින් එකට එකතු වෙන්න ගන්නවා. දැන් අපි එක ඩෝ එකක් අරගෙන එක බෝලයක් අරගෙන ඊට පස්සේ ඊටු ටික අපි මේක වහලා තියමු. එහෙම නැති වුණොත් මේක ටිකක් වේලෙන්න බලනවා. හරි දැන් අපි මෙහෙම එක බෝලයක් අරගෙන මේකම ඉස්සලාම අතින් ඔහම තද කරගන්න. ඊපස්සේ හිමියට මේ රෝලින් පින් එකේ අපි මේක ටිකක් ලොකු කරගන්නවා. ගොඩාක් ලොක් කරගන්න යන්න එපා. ඊට පස්සේ අපි අපේ ෆිලින් එකේ හදාගත්ත ෆිලින් එකේ මේකට ටිකක් එකතු කරගන්නවා. හරිද? ඊපස්සේ අපි මේක මෙහෙම කෙරවලකින් අල්ලගෙන මේක මේ විදිහට එකින් එකට මෙන්න මෙහෙම උතාගෙන වගේ යනවා. ඔයාලට මේක අවසානට වගේ එද්දී තේරෙයි මැද හිලක් වගේ හිටිනවයි කියලා. ඔයාලට කැමති නම් මේක ඒ විදිහට මේ විදිහට තියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ටික මෙහෙම එකතු කරලා මෙන්න මේ විදිහට එක එකතු කරලා හදා ගන්න පුළුවන්. අන්න මේක පොඩ්ඩක් මෙන්න මේ විදිහට රවුමට මේව කරනවා. එතකොට
උඩට මේ විදිහට හිටිනවා. ඊට පස්සේ අපි මේක අපි පාර්ච්මන්ට් පේපර් එකක් උඩින් තියලා අපි පාර්ච්මන්ට් පේපර් එකක් උඩින් තියලා මේක පොඩ්ඩක් තව ටිකක් මේ රවුම් හැඩයට හදා ගන්න ඕන. මේ රවුම් එන විදිහට මේක ටිකක් තියලා පාර්ච්මන්ට් පේපර් එකක් උඩින් තියලා මේක හදාගෙන ඊට පස්සේ අපි මේක අපේ ස්ටීමර් එක උඩින් තියාගන්නවා. අපි බලමු. මේ විදිහට අපේ බෝලේ අරගෙන අපි අපේ අතින් මෙහෙම තද කරගන්නවා. පස්සේ අපි ආයෙ පාරක් මේක ටිකක් මේ විදිහට පැතලි කරගෙන ගොඩාක් ලොකුවට පැතලි කරගන්න එපා. එහෙම වුණොත් අපිට අර ගොතා ගන්න එක කරගන්න අමාරුයි. ඊට පස්සේ අපි මේක මැදට අපේ ෆිලින් එක ආයෙ පාරක් දාලා මේක ගොතා ගන්න. වටේට හිමීට ගොතා ගන්න. මේක දැන් අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට රවුම ආවයින් පස්සේ මේක පොඩ්ඩක් අපි මෙන්න මෙහෙම මේක කට උල් කරලා එහෙනම් පොඩ්ඩක් රවුම කරකව ගමු. රවුම කරකවලා ඉවර වෙලා එතකොට අපේ හැබැයි සමහර වෙලාවට මේක අපි අර හදාගත්ත මේක නැතුව යන්න පුළුවන්. දැන් ඊට පස්සේ අපි මේක උඩ තියලා හරියට රවුම ලස්සනට මේ විදිහට හදාගමු. හරිද? මේ විදිහට අපි මේ ටික හදාගමු. හරි දැන් අපි මේක ස්ටීම් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි දැන් මේක ස්ටීමර් එකට දාගමු. මම දැන් එක සෙට් එකක් දාගෙන තියෙන්නේ. ඉතින් ඊටු ටිකක් දැන් මම මේ දාගන්න තමයි යන්නේ. දැන් අපි මේක දැන් වහලා ඉවර වෙලා අපි මේකේ වේට් එකක් දාලා මම මේක කරන්නේ ප්‍රෙෂර් කුකර් එකේ. ඔයාලට ලොකු ස්ටීමර් එකක් හොඳ ලොකු ස්ටීමර් එකක් තියෙනවා නම් ඒක කරන්න. එහෙම නැත්නම් අපිට රයිස් කුකර් එකේ වුණත් මේක කරන්න පුළුවන්. ඉතින් මේක මෙහෙම විනාඩි 20ක් විතර අපි ලිප ඔන් කරන්නේ නැතුව මේක ඇතුලේ ටිකක් වෙලා මේක තියන්න ඕන. විනාඩි 20ක් විතර තියන්න. එතකොට මේක තව චුට්ටක් පිම්බිලා එනවා. තව චුට්ටක් මේක ලොකු වෙනවා. ඒක නිසා මේක දැන් හීට් එක ඔන් කරන්නේ නැතුව මේක මෙහෙමම මේක ඇතුලේ විනාඩි 20ක් තියන්න. හරි දැන් අපි මේ ලිප ඔන් කරගෙන තියෙන්නේ. ඉතින් ලිප ඔන් කරායින් පස්සේ ඔයාලට දැන් පේනවා ඇති මෙතනින් දැන් හුමාල පිට වෙනවා. ඉතින් මේ හුමාල පිට වෙනවා කියන්නේ එතකොට අපේ දැන් බන්ස් ටික සෑහෙන ප්‍රමාණයක් සෑහෙන වෙලාවක් හොඳට හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් ඊළඟට අපි කරන්න ඕන මේ අපි දැන් ලෝ ෆ්ලේම් එකට ගන්න ඕන. දැන් කියන්නේ මද ගින්දරට ගන්න ඕන. එහෙම ගින්දරෙන් අපි විනාඩි 3ක් විතර ආය පාරක් මේක ස්ටීම් කරගන්න ඕන. හරි දැන් අපි මේකේ ලිප ඕෆ් කරගන්න යන්නේ. දැන් ඊට පස්සේ අපි මේක ඕෆ් කරාට මේක දැම්මම අරින්නේ නැහැ. මොකද මේක අපි දැම්මම ඇරියොත් මේක ඇකිලෙන්න පුළුවන් අපේ බන් එක. ඉතින් ඒක නිසා අපි දැම්මම මේක අරින්න විනාඩි 10ක් විතර මේක තියලා තමයි මේකේ අපි මෝඩිය අරින්නේ. ඉතින් මේ තියෙන්නේ අද අපි එකතු වෙලා හදාගත්ත ස්ටීම් බන්ස් ටික. ඉතින් මේක හරියම සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේම තමයි මේක හොඳ උණුවට තියෙනවා. ඉතින් අපි බලමු මේකේ රස කොහොමද කියලා. ඒ වගේම තමයි හොඳ සුවඳකුත් එනවා. ඉතින් අපි බලමු මේක කොයි වගේද කියලා. ඉතින් මේ හරියම සොෆ්ට් එකට තියෙනවා. මේ බලන්න. ඇතුළත් හරියම සොෆ්ට් එකට තියෙනවා. හරියම රසයි. ලංකාවේ ක්‍රමයට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් අපි චයිනීස් දෙයක් වුණත් මොන දෙයක් ලංකාවට ගෙනාවත් අපි මුගක් වෙලාවට කැමති ලංකාවේ රසට කන්නනේ. ඉතින් ඒ නිසා අපි ලංකාවේ රසට තමයි මේ හදලා තියෙන්නේ. හරියම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් අපි බලමු කෑල්ලක් කාලා කොහොමද කියලා. හරියම රසයි. අතරම කිව්වොත් හොඳමම සොෆ්ට්. එහෙනම් අපි ආයෙ පාරක් අලුත් වීඩියෝ එකකින් ස්පයිසි කිචන් තුලින් හම්බ වෙමු. ඔබ සැමට සුබ දවසක් වේවා.